ඔවුන් යාළුවනේ දොරකඩ දෙවලට එල්නාට නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මම මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. දොරකඩ දෙවල කියන්නේ අපි හුඟක් ආසාවෙන් නරඹන විවේකී සතියන්තේ ලස්සන ටෙලිනාට්‍ය. ඉතින් මේ ටෙලිනාට්‍යයේ තව කොටස් සීමිත ප්‍රමාණයක් තමයි විකාශනය වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ටෙලිනාට්‍යය අගෝස්තු 15 වෙනිදා වෙනකොට අවසන් වෙනවා කියලා තමයි ලලිත් රෝහිත මහත්තයා එතුමාගේ නිල Facebook මාධ්‍යයේ කියලා තිබුණේ. ඉතින් ඔන්න අපිට මේ කොටස් ටික ඇතුලේ මේ කතාවේ හැම දෙයක්ම තීරණය කරන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේ වෙද්දී දාවිත්‍ර සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා වගේම නැටුම්ගුරීට නාමලිට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලාත් ඔයාලා දන්නවනේ. ඉතින් මං යන්නේ නැටුම්ගුරීට ඉදිරියේදී සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන. නැටුම්ගුරී මේ ගෙදර ඉන්නේ තමන්ගේ ගෙදරක වුණාට කුලියටනේ. ඉතින් මේ ගෙදර උකස් තියලා තියෙනවා මෙන්න මේ මිනිස්සයාට. ඉතින් මේ මිනිස්සයා ඇවිල්ලා කීප වතාවක්ම නැටුම්ගුරීට කරදර කරනවා තමන්ට ගේ නිදහස් කරලා දෙන්න කියලා. දැන් නැටුම්ගුරී ගාව සල්ලි ඇත්තෙත් නෑනේ. නැටුම්ගුරී ලෝන් එකක් පාස්සලා ගත්තු හැම සල්ලියක්ම අරගෙන යන්න ගියානේ රණවීර. ඉතින් දැන් එයා ගාව සල්ලි ඇත්තෙත් නෑ. මේ ගෙන් එළියට බහැලා දැන් යන්නත් ඕනේ. ඉතින් නැටුම්ගුරීට වෙනවා තීරණයක් ගන්න. මොකද නැත්තම් නැටුම්ගුරීට සිද්ධ වෙන්නේ මේ මිනිස්සයාගෙන් හිරිහැර වලට මුහුණ දෙන්න. ඔය හේතුවත් එක්ක තමයි නැටුම්ගුරී තීරණය කරන්නේ වෙන කරන්නම දෙයක් නැති තැන පාරට බහින්න. ඉතින් නැටුම්ගුරීට මේ වෙද්දි තව ස්ථානක් තියෙනවා. ඒ තමයි දාවිත් ලියලා දීපු නාමලිලගේ ගෙදර. ඉතින් අපි බලමු මේ කතාවේ හැටියට නැටුම්ගුරී මෙතනින් එළියට බහැලා නාමලිගේ ගෙදරට පදිංචිට ආවිද කියලා. හැබැයි ඉතින් නැටුම්ගුරීගේ හිතට නාමලිගේ ගෙදරට පදිංචිට ගියොතින් ජීවත් වෙන්න පුළුවන් තරම් මානසික මට්ටමක් ලැබෙන එකක් නැහැ. මොකද නැටුම්ගුරී දන්නවනේ ඒ ගෙදර නාමලිගේ කියලා. ඉතින් අපි හිතමු මේ විදිහට නැටුම්ගුරී ගිහිල්ලා නාමලිගේ ගෙදර පදිංචි වුණොතින් ඊට පස්සේ නැටුම්ගුරීට මොන වගේ ඉරණමකට අත් වෙන්න සූදානම් වේවිද?